ගොඩක් දෙනෙක් මේ වෙනකොට කතා කරන දෙයක් තමයි ඕස්ට්‍රේලියාවේ මේ වෙනකොට ඉකොනොමික් රිසෙෂන් එකක ඉන්නේ. එහෙම නැත්නම් ඕස්ට්‍රේලියා ප්‍රොපර්ටි මාකට් එක ආපහු නෝමල් තත්ත්වයකට පත් වෙයිද වගේ අදහස් කිපයක් තියෙනවා. ඉතින් මෙන්න මේ වා ප්‍රධාන පෙළේ මාධ්‍යයන් බලපුවාම එහෙම නැත්නම් සෝෂල් මීඩියාස් වල බලපුවාම ලාස්ට් ක්වාටර් එකේ ඉකොනොමික් GDP එකේ growth එකක් පෙන්වන්න කරනවා. ඉතින් මේකත් එක්කම ඔයාගේ පොකට් එකට මේක කොච්චර දුරට දැන්වද කියන එක ඔයා බලන්න ඕනේ. විශේෂයෙන්ම ඔයා මීට කලින්ට වඩා වැඩිපුර මහන්සිලා වැඩ කරත් ඔයාගේ බැංක් සේවින් එකේ වඩා වැඩිපුර සේවින් එකක් ඉතුරු වෙනවා. එහෙම නැත්නම් ඔයාගේ පොකට් එකේ ඔයාට දැනෙන විදිහට ඔයාගේ එන ඉන්කම් එකත් එක්ක ඔයාට වැඩි සේවින් එකක් ඉතුරු වෙනවා. ඉතින් මේ ප්‍රශ්නත් එක්ක බලපුවම ඔයාට මේ ග්‍රවුන්ඩ් ලෙවල් එකේ ඔයාට පැහැදිලිවම කම්ප්ලීට්ලි ඩිෆරන්ට් ආන්සර් එකක් තමයි ඔයාට හම්බ වෙන්නේ. I think මොකද බ්‍රෝකර් කෙනෙක් විදිහට මම බලන්නේ ඩේ ටු ඩේ මම දකින්න මේ හෙඩ්ලයින්ස් ගැන අවධානය යොමු කරනවා. එතකොට එතනින් එහාට ඔබට ගිහිල්ලා ඔයාට මේකේ වෙන බලපෑම ගැන විග්‍රහයක් කරගන්න මම හැම වෙලාවෙම උත්සාහ කරනවා. ඉතින් අද වීඩියෝ එක තුල මම කරන්න යන්නේ බ්‍රේක් ඩවුන් කරන්න යන්නේ මොකද්ද මේ ඇක්චුවල් සිටුේෂන් එක underneath the hood of the Australian economy එකේ. හරිද? ඒ වගේම තමයි මේ big macro numbers කියන්නේ ඇත්තමද සහ මේ තුල ඔයා first home buyer කෙනෙක් විදියට ඔයාට මේ වෙලාවේ property එක ගන්න තියෙන හොඳම අවස්ථාව අනිත් අයට වඩා විශේෂයෙන්ම investors ලට එයාලා මත මේ වෙනකොට government එක pressure එකක් දීලා තියෙන විශේෂම negative gearing ඒ වගේම තමයි capital gain tax එක මේ වගේ කරුණු කාරණා මත pressure එකක් එනකොට තාමත් හොඳම asset එක බාටපත් අපි දැන් ඔයාගේ බලම අපි ඉස්සෙල්ලාම ඉකොනොමි ගැන කතා කරමු. රයිට්, ඉකොනොමි එක කතා කරනකොට ඔයාට දකින්න පුළුවන් මම මෙතන දාන සයිඩ් එකේ එතකොට ඒ ඉන්න ෆිගර්ස් අනුව ඉකොනොමි එකේ ලාස්ට් ක්වාටර් එකේ growth එකක් තියෙනවා 0.3% වලින්. ඉතින් ඒ කියන්නේ සමස්තයක් ලෙස growth ඉකොනොමි එක වැඩි වීමට එක හේතුවක් වෙන හැබැයි ඒක ඔයාට බලන්න පුළුවන් ඉකොනොමි GDP per capita වලදී බලද්දී අනිවාර්යයෙන්ම එතනදී මයිනස් එකක් තමයි වෙන්නේ. ඒ කියන්නේ ඔයාට ඔයා මය වෙනකොට ඔයා පෙරට වඩා මහන්සි වෙලා වැඩ කරනවා. හැබැයි ඔයාගේ පොකට් එකේ ඉතුරු වෙන මුදල් ප්‍රමාණය තාමත් අඩුයි. ඔයාගේ බැංක් සේවින් එකේ තියෙන ප්‍රමාණය අඩුයි. ඔයා ග්‍රොසරි ගන්න ගියාම ඔයාට තාමත් යන වියදම් ප්‍රමාණය වැඩි. එන්න ඒ හේතුව තමයි ඔයාගේ තනි පුච්චලයකට වෙන බලපෑම, තනි පුච්චලයකට වෙන මේ GDP එකේ වෙන බලපෑම තාමත් තියෙනවා. ඉතින් මෙන්න මේකත් එක්කම අපි බලමු විශේෂයෙන්ම මේ ඉන්ට්‍රස්ට් රේට් සහ ඔයාට ණය ගන්න ගියාම ඇත්තටම මේක කොහොමද වැඩි වෙන්නේ මේකේ බලපෑම කොහොමද වෙන්නේ කියලා. ඉතින් ඔයා දන්න ඕස්ට්‍රේලියා රිසර්ව් බැංක් එක තමයි මේ කෑෂ් රේට් ගැන තීරණ ගන්න. ඒක සමහර විට ඒක බොහෝ දුරට බෞද්ධට යාලා අටමතාවක් වගේ විශේෂ මීට් වෙනවා. මීට් වුණාට පස්සේ ඊට එදා මීට් වුණ දවසේ සාමාන්‍ය නවම් 1:30 පස්සේ එලා එනවුන්ස් කරනවා මේ කෑෂ් රේට් එක. ඉතින් ඊළඟ කෑෂ් රේට් එකේ චේන්ජ් එක එන්න තියෙන්නේ ඕගස්ට් වල. එතකොට ඒ කෑෂ් රේට් එක මත තමයි අතරම ඔයාගේ ගන්න විශේෂයෙන්ම මේ උකස් ණය මත පොලි අනුපාතයන් තීරණය වෙන්න ප්‍රධානම හේතුවක් වෙන්නේ. ඒ මත තීරණය ඉඳලා තමයි ගොඩක් බැංක්ස් තමන්ගේ තියෙන ඉන්ට්‍රස්ට් රේට් ගැන තීරණ ගන්න. ඉතින් කෑෂ් රේට් එක හැමෝම හිතුවේ ගිය අවුරුද්දේ අතරම වාට මම මෙතන ෆිගර්ස් දාන්නම්. බොහෝ දුරටම තිබුණා අවුරුදු මුලින් ඉඳන් බලන්න 4.35 වල වගේ තිබුණා තියෙනවා. ඊට පස්සේ ඒක කෑෂ් රේට් එක අඩු වෙගෙන ගිහිල්ලා 3.36 වලට වගේ අඩු වෙලා තියෙනවා. ඊට පස්සේ ඒක ක්‍රමිකව අවුරුදු අවසන් වෙනකොට ආය යම් තාදුරකට උඩට ඇවිල්ලා තියෙනවා. හැවිල්ලා මේ අවුරුද්දේ මුල කාලයක් වගේ ආපහු යම් කිසි ප්‍රමාණයක් වැඩි වෙලා මේ වෙනකොට සැලකිය යුතු ප්‍රමාණයක කියන්නේ 4.35 කියන ලෙවල් එකට ඇවිල්ලා තියෙනවා. එතකොට බොහ කෙනෙක් විදියට මගේ අදහස නම් මේ වෙලාවේ තියෙන්නේ මේක නිකන් සීලි ලෙවල් එකේ තියෙන්නේ. කියන්නේ අකේක තමයි තියෙන්නේ. නමුත් ඊළඟ තියෙන මීටින් එකෙන් පස්සේ තමයි ඕස්ට්‍රේලියානු රිසර්ව් බැංක් එක තීරණය කරන්නේ. එතකොට නමුත් මගේ අදහස නම් මේක යම්කිසි ප්‍රමාණයක ඉහළගේ එක තියෙනවා. ඉතින් මෙතනදී වෙන්නේ ඇත්තටම දැන් හැමෝම මේ කෑෂ් රේට් එක නැත්තම් මේ බැංක් රේට් අඩු වේද කියන බලාපොරොත්තුවෙන් තමයි මාකට් එකේ ඉන්නේ. ඉතින් ඔයත් ඒ අතර ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට ඒ වගේම තවත් ලොකු පිරිසක් මේත් එක්කම බලාගෙන ඉන්නවා. හැබැයි ඔයා දන්නවද මේ කෑෂ් රේට් එක යම්කිසි මේ ඉන්ට්‍රස්ට් රේට් එක ලෝන්ස් ඉන්ට්‍රස්ට් රේට් එක යම්කිසි වෙලාවක ලෙන්ඩර්ස්ලා අඩු කරොත් ඒ වෙලාවේදී ඒ වාසිය ගන්න කියලා බලාගෙන ඉන්න පිරිස වැඩි ප්‍රමාණයක් වෙලා ඒ වෙලාවේදී ඊළඟ වෙන්න පුළුවන් දේ තමයි සමහර කෙනෙක් ඔයා දන්නවා මේ ඉන්ට්‍රස්ට් රේට් එක කියන එක බලපානවා කෙනෙක්ු ගන්න ණය මුදලක බරෝවින් කැපැසිටි එක තීරණය වෙන්නේ. එහෙනම් මේ බරෝවින් කැපැසිටි එක මේ වෙලාවේ උදාහරණයක් ගත්තොත් 6.5 lakhs වලට ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ඉන්ට්‍රස්ට් රේට් එක අඩු වෙන වෙලාවක මෙයාට එක්සැම්පල් එකකට මෙයාට 7 lakhs ගන්න පුළුවන් වෙන්න පුළුවන්. ඒක හරියට අර වඩා වැඩි මුදල් ප්‍රමාණයක් එක්ක කට්ටියක් බලන් ඉඳලා එයාලා එකවර මාකට් එකට එනවා වගේ අවස්ථාවක්. අන්න
ඒ වෙලාවේදී ප්‍රොපර්ටියේ තියෙන ඒ කියන්නේ ප්‍රොපර්ටිස් වල සප්ලයි එක තියෙන්නේ ඒ ලෙවල් එකම නම් හැබැයි වැඩිපුර සල්ලි තියෙන පිරිසක් එකවර එතෙන්ට එනවා නම් ඒ කියන්නේ එක ප්‍රොපර්ටි එක මත වැඩි සල්ලි තියෙන ප්‍රමාණයක් නැත්තම් ඉල්ලුම වැඩි වෙලා ප්‍රොපර්ටිස් වල මාකට් එක වැඩි වෙන්න පුළුවන්. ඉතින් මම මෙතනින් ආව බය කරනවා කියන එක නෙමෙයි කියන්නේ. නමුත් මේ වෙලාවේදී ප්‍රොපර්ටි මාකට් එකේ ෆස්ට් හෝම් බයර් කෙනෙක් නම් එහෙම නැත්නම් ඔයාගේ ඕන කොයි ප්‍රොපර්ටි එක කෙරෙහි උනන්දුවක් දක්වන කෙනෙක් නම් ඇත්තටම ඒක ෆේවරබල් අවස්ථාවක් වෙන්න පුළුවන් මේ වෙලාවේ අනිත් අවස්ථාවල සාපේක්ෂව. මොකද අර වෙලාවේදී ලොකු පිරිසකගේ කම්පිටිෂන් එකක් එක්ක ප්‍රොපර්ටි මාකට් එකේ ප්‍රයිසස් උඩට තල්වීමේ හැකියාවක් තියෙන නිසා. ඉතින් මම ඊළඟ කතා කරන විශේෂයෙන්ම මේ නැෂනල් හවුස් ප්‍රයිස් එක ගැන තියෙන මිත්‍යාවක් වයන කතා කරන්නේ. ඉතින් මෙතනදී ඇත්තටම කියන්න ඕනේ ඔයා දන්නවා මේ ඕස්ට්‍රේලියාවේ තියෙන ප්‍රොපර්ටි මාකට් එක මාකට් එකක් නෙමෙයි තියෙන්නේ. එහෙනම් ඔයා නැෂනල් හවුස් ප්‍රයිස් එක ගැන කතා කරලා ඔයා ඒ ඩිසිෂන් එක මත තීරණ ගන්නවා නම් ඔයා තවදුරටත් හිතන්න ඕනේ ඒක නිවැරදිද කියලා. මොකද ඔයා දන්නවා දැන් මෙල්බර්න් වල තියෙන හවුසින් ප්‍රයිස් එක නෙවෙයි ඇඩ්ලේඩ් වල තියෙන්නේ. ඒකට බලපාන වෙනම කරුණු කාරණා කිහිපයක් තියෙනවා. ඒතර පැත්තල බැලුවොත් ඒකතර බලපාන කරුණු කාරණා කිහිපයක් තියෙනවා. ටස්මේනියා බැලුවොත් ඒතර බලපාන කරුණු කාරණා කිහිපයක් තියෙනවා. එතකොට මේක සම්පූර්ණයෙන්ම කම්ප්ලීට්ලි ඩිෆරන්ට් ප්‍රොපර්ටි මාකට්ස් තමයි තියෙන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් මේ වෙනකොටත් මෙල්බර්න් මාකට් එක දැන් මේ විශේෂයෙන්ම ඉන්වෙස්ටර්ස්ලා මත ඇති වෙලා තියෙන විශේෂයෙන්ම නෙගටිව් ෂෙයාරින් එක එහෙම නැත්නම් කැපිටල් ගේන් ටැක්ස් එක මත මේ ඇති වෙන බලපෑමත් එක්කම එයාලා ගොඩක් දුරටම ඉන්වෙස්ටර්ස්ලා ફોකස් කරලා තියෙන්නේ නිව්ලි බිල්ඩ් හවුසස් වලට තමයි එයාලගේ ඉන්වෙස්ට්මන්ට් ફોකස් කරන්නේ. ඒකවල වර්ණන එස්ටැබ්ලිෂ් ප්‍රොපර්ටිස් වලට මේ වෙලාවේදී හොඳ අවස්ථාවක් තියෙනවා ෆස්ට් හෝම් බයර්ස්ලාට අර තියෙන කම්පිටිෂන් එක සාපේක්ෂව අඩුයි. හැබැයි එහෙම තිබුණා වුණත් මේ වෙනකොට ප්‍රොපර්ටි මාකට් එකේ මෙල්බර්න් වල ඊටමත් ටිකක් තාමත් ෆේවරබල් ඔප්ෂන් එකක් විතර තියෙනවා. සිඩ්නි වලත් සාපේක්ෂව ගණන් වැඩි වුණත් සාපේක්ෂව තාමත් ෆේවරබල් ඔප්ෂන් එකක් තියෙනවා. සමහර විශේෂයෙන්ම ක්වීන්ස්ලෑන්ඩ් වල සමහර පැති විශේෂයෙන් පොයත්වල වගේ තාමත් ප්‍රොපර්ටි ප්‍රයිසස් වල ඉතාමත්ම ඉහළාගයක් තමයි පෙන්වන්නේ. ඉතින් අනිත් ස්ටේට් වල මේ ආකාරයෙන් එක තැන්වල ප්‍රොපර්ටි ප්‍රයිසස් වෙනස් වෙනවා. එතකොට ඔයාගේ ෆෝකස් එක වෙන්නේ ඔයා ඒ ෆෝකස් කරන ප්‍රදේශය අනුව තමයි ඒ ප්‍රොපර්ටි මාකට් එක කොහොමද වෙනස් වෙන්නේ කියන එක. ඉතින් ඒ නිසා මේ නැෂනල් හවුස් ප්‍රයිසස් කියන එක ගැන ඔයා හිතලා තියෙන ගන්න වෙනවා නම් හිතනවා තවදුරටත් හිතන්න ඕනේ ඒක නිවැරදිද කියන එක ගැන. ඉතින් වීඩියෝ එකේදී ප්‍රධානම අරමුණ තමයි ඔයාලට මේ දේ පැහැදිලි කරන්න. ඒ තමයි ඕස්ට්‍රේලියාවේ මේ වෙනකොට ඔයා දන්නවා මේ ඕල්ටර්නේටිව් ඉන්වෙස්ට්මන්ට් ඔප්ෂන්ස් මත ගවර්න්මන්ට් එකේ ප්‍රෙෂර් එක වැඩි කරලා තියෙනවා. ඒ කියන්නේ යාළඟට සාමාන්‍ය ඕස්ට්‍රේලියාස්ලා මේ වෙනකොට ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටිස් වලට යනකොට යාළගේ ඒ මත ඇති වෙන ටැක්ස් ප්‍රෙෂර් එක නිසා යාළා ගොඩක් දුරට යොමුලා තියෙන්නේ ෆස්ට් විශේෂයෙන්ම නිව්ලි බිල්ඩ් හෝම් වල හවුසස් වල. ඒ අතරතුර මෙයාලා අන්ටච් කරපු කැටගරි එක තමයි ඔයා ජීවත් වෙන නැත්නම් වාගේ ෆස්ට් හෝම් එක එහෙම නැත්නම් වාගේ මේ ඕන ප්‍රොපර්ටි එක. ඒ කියන්නේ ඔයාට මේ ප්‍රොපර්ටි එකට කැපිටල් ගේන් ටැක්ස් එක ෆ්‍රී වෙලා ඔයාට වාගේ කැපිටල් එක ග්‍රෝත් කරගන්න තියෙන හොඳම අවස්ථාවක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ වාගේ කියලා ප්‍රොපර්ටි එකක් ගන්න කියනවාට එනවා හවුසින් කොස්ට් සර්ටන්ටි එකක් එනවා. ඒ කියන්නේ ඔයා සමහර රෙන්ට් එකට ඉන්නවා නම් වදන රෙන්ට් එක ඇනුවලි රෙන්ටල් එක්ස්පෙන්සස් වාගේ ඉන්ක්‍රීස් වෙනවා. එතකොට ඔයා මෙතනදී ඉන්ට්‍රස්ට් රේට් ගන්න වාගේ ලෝන් එක ඉන්ස්ටෝල්මන්ට් එකක් වෙනස් වෙන්න පුළුවන්. නමුත් ඔයාට යම් කිසි සර්ටන්ටි එකක් හම්බ වෙනවා ඔයාට මේ ලෝන් එක ගන්න එක තුල. ඒ වගේම තමයි ඔයාගේ ටැක්ස් ෆ්‍රී ග්‍රෝත් එකක් හම්බ වෙනවා. ඔයාගේ ප්‍රොපර්ටි වල දානවා ප්‍රොපර්ටි ගත්තට පස්සේ මේ ප්‍රොපර්ටි එකේ ඉක්විටි එක ඔයා ගන්න දවසේ නම් බිල් වෙන්න එක හේතුවක් වෙනවා. ඒක කියන්නේ ඔයාට නොදැනුවත්වම ඔයාගේ ප්‍රොපර්ටි එක ගාණ වැඩි වෙනවා කියන එක. right? ඒ වගේම තමයි අනිත් පැත්ත ඔයාට ෆෝස් ඩිසිප්ලින් එකක් හම්බ වෙනවා. ෆෝස් ඩිසිප්ලින් එකක් කියලා කියන්නේ මොකක්ද? නැත්නම් ෆෝස් ඩිසිප්ලින් එකක් කියන්නේ ඔයාට ඔයා අවුරුදු ගාණක් තිස්සේ ඔයා මේ ගාණ ඉතිරි කරන්න හවුසින් එකට යන මේ ඉන්ස්ටෝල්මන්ට් එක ගන්න ඔයා ඉතිරි කරන්න පෙළඹෙනවා. ඒ කියන්නේ ඔයාගේ හොඳ ඩිසිප්ලින් එකක් ඔයාගේ හොඳ හැබිට් එකක් ඔයාට දුන්නා. ඉතින් ගොඩක් දුරට සාමාන්‍ය කෙනෙක් everyday ඔස්ට්‍රේලියන්ස්ලා කරන දේ තමයි ඉස්සලම් ප්‍රොපර්ටි එකක් මිලදී ගන්නවා. එකපාරම මල්ටි මිලියන්ස් ගෙනල්ලා එකපාරම මේ එකපාරම ඉන්වෙස්ට් කරේ නැහැ. ඒකෝට එයා කරන්නේ ඒක අරගෙන එයා ඒක ටැක්ස් ෆ්‍රී ග්‍රෝ වෙන්න ඉඩ දෙනවා. ඒතර කැපිටල් එක අතර මෙයාට ග්‍රෝ වෙනවා. ඊට පස්සේ යාගේ තියෙන රික්වයර්මන්ට් එක එයා ඒවල ප්‍රොපර්ටි සෙල් කරනවා. ඊළඟ මේ තියෙන ගේම් එකත් අරගෙන ඊළඟ ප්‍රොපර්ටි එක ගිහලා පර්චේස් කරනවා. ඊට පස්සේ ඒක අය ටැක්ස් ෆ්‍රී ග්‍රෝ වෙන්න දෙනවා. මෙන්න මේ වගේ තමයි මේක ක්‍රමිකව තමයි අත්‍තරම මෙයා ග්‍රෝ කරගන්නේ. ඉතින් ඒ නිසා ඒක දැනගෙන ඉන්න එක අනිවාර්යයි. ඉතින් ඔයා මේ හරි ප්‍රොපර්ටිය මිලදී ගත්තොත් තමයි මේ ස්ට්‍රැටජිස් ඔක්කොම වර්ක් කරන්නේ.
හින්දා ඔයා දැනගන්න ඕනවා හරි ප්‍රොපර්ටි එක තෝරාගන්න කොයි වෙලාවෙද මොන ප්‍රොපර්ටි එකද යන්නේ කියන එක. විශේෂයෙන් ෆස්ට් හෝම් එක මිලදී ගන්න යනවා නම් අවස්ථාවක් වෙනවා. ඉතින් ඔයා මේ වෙලාවේදී ඔයාට ගන්න පුළුවන් නිව්ලි බිල්ඩ් හවුස් එකක් ගන්න පුළුවන්, එස්ටැබ්ලිෂ් හවුසස් එකක් ගන්න පුළුවන්. හැබැයි ඉන්වෙස්ටර්ස් ලා ફોකස් කරලා තියෙන්නේ නිව්ලි බිල්ඩ් හවුස් නිසා අන්නවාට හොඳ ඔපචුනිටි එකක් තියෙනවා. එස්ටැබ්ලිෂ් හවුසස් වල යම් කිසි කම්පිටිෂන් එකක් අඩු වෙලා ඔයාට ඔපචුනිටි එකක් ක්‍රියේට් කරලා තියෙනවා. ඒතර ඒත් එක්කම ඔයා හිතන්න ඕන දෙයක් තමයි අනිත් පැත්තෙන් ඔයා දන්නවා මේ වෙනකොට මේ ප්‍රොපර්ටි එකක් මිලදී ගන්න යනකොට ඔයාගේ තියෙන සර්කම්ස්ටැන්සස් ඉදිරි අවුරුදු කීපෙ වෙනස් වෙනවා නම් ඔයාද 1 bedroom 2 bedroom හවුස් එකකට යනවා නම් හැබැයි ඔයාගේ තව අවුරුදු 2-3කට පස්සේ ඔයාගේ රික්වයර්මන්ට් එක ඊට වඩා වැඩි ප්‍රමාණයක් තියෙන රූම්ස් තියෙන හවුස් ගන්න ඔයා අයික ප්‍රොපර්ටි ගන්න යන වෙලාවේ අනිවාර්යයෙන් තීරණය කරන්න ඕනේ. දෙවෙනි එක තමයි ඔයාගේ විශේෂම ලෑන්ඩ් එකක් එක්ක හවුස් එකක් මිලදී ගන්න පුළුවන් නම් එතන එක වටිනවා. ඇත්තටම ලෑන්ඩ් එකක වැලියු එක බොහොම ඇප්‍රීෂিয়েට් වෙන එක වෙන්නේ. හැබැයි බිල්ඩින් එක ඩිප්‍රීෂিয়েට් වෙන එක තමයි මොකටද වෙන්නේ. ඒතර අපාර්ට්මන්ට් එකක් වගේ ගන්න යනවා නම් ඒතර ලෑන්ඩ් එකක් නැහැ. එතකොට අපාර්ට්මන්ට් එකක් වුණත් බිල්ඩින් වුණත් ඇප්‍රීෂিয়েට් වෙන්න පුළුවන්. හැබැයි සාපේක්ෂව ලෑන්ඩ් එකක් ගැන ලෑන්ඩ් ඇන්ඩ් බිල්ඩින් කියන දෙකත් එක්කම ඇප්‍රීෂিয়েට් වෙන ප්‍රමාණයට සාපේක්ෂව අඩු වෙන්න පුළුවන්. ඒ නිසා ඔයා ඒක ගැන හිතන්න ඕනේ. ඒ වගේම තමයි ඊළඟ එක ඔයා බලන්න. ඔයා ඉන්න ප්‍රදේශය අනුව සමහරට ඔනොකියුපයිඩ් හෝම් ඒ කියන්නේ තියෙන කට්ටියගේ ඒ තියෙන ඩෙන්සිටි එක කොච්චර ප්‍රමාණයකින් වැඩිද කියන එක. එතකොට රෙන්ටල් යීල්ඩ් එක වාට කොච්චර ප්‍රමාණයක් ගන්න පුළුවන් වගේද කියන මේ හැම ඒ රේෂියෝස් ගැන අයිඩියා එකක් තිබුණාම වාට දල වශයෙන් අදහසක් ගන්න පුළුවන් ඒ ප්‍රොපර්ටිස් වල කොච්චර වැලියු එකක් ඒ ප්‍රදේශයේ තියෙනවද කියන එක. සහ මේ ප්‍රොපර්ටි එක ගන්න යනකොට වෙනම බලන්න ඕනේ තවත් කරුණු කාරණා ගොඩක් තියෙනවා. ඉතින් මේ ප්‍රොපර්ටි එක නදාලම ඒ කරුණු කාරණා ගැන අපි ඉස්සරහට කතා කරමු. ඉතින් මේ ඒත් එක්කම මේ වෙලාවේ දන්නවා ප්‍රොපර්ටි එක මිලදී ගන්න යනකොට ඉන්ට්‍රස්ට් රේට් එක තියෙන්නේ සීලින් ලෙවල් එකේ, කියන හයි ලෙවල් එකේ තියෙන්නේ. එහෙනම් මේ ඉන්ට්‍රස්ට් එක මැනේජ් කරගන්න කොට හරිම වැදගත් වෙනවා. ඔයා අනිවාර්යයෙන්ම ලෝන් එකක් ගන්න එක ඔයාගේ half එක process එකක් වෙනකොට ඉතුරු half එක අනිවාර්යෙන් වෙන්නේ මේ ගත්ත ණය මුදල මැනේජ් කරගන්න කොහොමද කියන එක. ඒක තමයි ඔයාට ඉතාමත්ම වටින්නේ. ඒ සඳහා සමහර tools තියෙනවා. විශේෂයෙන්ම offset accounts කියලා accounts වර්ගයක් තියෙනවා. අනිත් rate of facilities තියෙන මේ offset account එකක වෙන්නේ ඔයාගේ loan එක මෙතන තියෙනවා. එහෙනම් offset account එකක් තව වෙනම තියෙනවා. ඔයාගේ transaction account එක හැබැයි ඔයාගේ loan එකයි අතර link කරලා තියෙනවා. එහෙනම් ඔයාට පුළුවන් මේ ඔෆ්සෙට් account එකට වැඩි මුදලක් දාලා ඔයාට තියාගන්න. උදාහරණයකට ඔයා හිතන්නකො 20000ක් තියෙනවා කියලා ඔෆ්සෙට් account එක ඔයාගේ තියෙන loan එක ලක්ෂ 5ක් කියලා. එහෙනම් අර ඔයාට interest එක ආයෙ වෙන්නේ අතරම අර 20000 නැත්නම් 20000 ඔයාගේ මේ 5 lakhs වලින් අඩුවලා 480000 වලට තමයි ඔයාගේ interest ආයෙ වෙන්නේ. එතකොට ඔයාට interest එක වැඩි වෙලා තියෙන වෙලාවක අතරම මේ tool එක පාවිච්චි කරන්න පුළුවන්. සමහරවිට ඔයාට ආපහු ණය මුදලක අවශ්‍යතාවයක් වුණාට rate of facilities තියෙනවා. ඉතින් ඒ වගේ facilities සරහා ඔයාට manage කරගන්න පුළුවන්. ඒකට ඔයාට මේක ගැන හරි idea එකක් තියෙන එක ඔයාට වටිනවා. අනිවාර්යයෙන්ම ඔයාගේ property එක ගැන ඔයා තීරණ ගන්නකොට. ඉතින් මෙන්න මේ විදිහට ඔයාගේ property එක ගන්නකම් ඔයාගේ green light එකක් indicate කරනකම් ඔයා බලන් ඉන්නවා නම් වචපට කල්පනා කරන්න. ඒ වෙලාවේ තවත් ලොකු පිරිසක් ඉන්නවා මේ fence එක වල වාඩි වෙලා ඒ market එකට වැඩි borrowing capacity එකක් එන්න වෙන්න. ඒ නිසා ඔයා තීරණය කරන්න. ඔයාගේ හොඳ වෙලාව තමයි ඔයා බලන්න ඔයාගේ job එකකින් වාසිය එක්කද කියන එක. ඔයාගේ budget එක ඔයාට ඕකේද කියන එක. ඔයාගේ ගෙදර financial ටික ඉන්න ඕන යනවද කියන එක. එහෙනම් ඔයා මේ වෙලාවේදී ඔයාට basic requirements ඔයාට සම්පූර්ණ වෙනවා නම් අන්න එතන තමයි හොඳම තැන ඔයා decision එක ගන්න. ඔයාගේ first home එක ඔයාගේ ownership property එක. එතකොට ඔය නිසා ඔයාට මේක හරි විස්තරයක් එක්ක guidance එකක් අවශ්‍ය නම් strategies එක ඔයා කතා කරලා ඔයාගේ first home එක ඔයා achieve කරගන්න යනවා නම් ඔයා කතා කරන්න අපිට මම මොෂන් සිනවිරත්න මගේ ආයතනය තමයි Citizens Prime. I think අපි අනිවාර්යෙන්ම ඔයාට prime support එකක් දීලා ඔයාගේ මේ achieve කරගන්න යන home dream එක A to Z ඔයාට පටන් ගන්න තැන ඉඳන්ම ඔයාගේ අවසාන settlement එක වගේ කී එක අතර එනකන් අපි ඔයාලත් එක්ක ගමනේදී ලස්සට ඉන්නවා. ඔයා කතා කරන්න අපි බලමු. අනිවාර්යෙන්ම ඔයත් එක්ක ඔයාගේ පැත්තේ ඉඳලා ඔයාට උදව් කරනවා. ඔයාගේ ප්‍රොපර්ටිය පාටම කරගන්න පුළුවන් වැඩි.